අද හිරිත නිසා පරක් වෙලා තමයි ඇහැරුණේ. දැන් වෙලාව 11:30ට වගේ අපි ආවා ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට කෑම කන්න. මෙනු එක බලද්දින් දැක්කා මඤ්ඤොක්කා වලින් හදපු රස කෑම. ඉතින් මඤ්ඤොක්කා කන්න ආසාවක් ආවා. අපි ඒක ඕඩර් කරා. ඉතින් අපේ හස්බන්ඩ් නම් ඕඩර් එකක් දාලා බලන් ඉන්න තමයි බැරි. දාපු සැනින් එන්න ඕනේ. ඉතින් කවන්නේ නැහැ. ඕඩර් එක දාලා බලන් හිටියා. සැප්‍රම් දාලා හදපු වතුර එකක් අපිට හම්බ වුණා. ඉතින් ඒක රස්නේ. ඉතින් අපි කෑම එක එනකන් තමයි බලන් හිටියේ. ඔන්න ඉතින් අපි ඕඩර් කරපු කෑම එක ආවා. අම්මෝ මේක නම් හරිම රස පාටයි. කාලා බලමුකෝ. ගොඩක් රසයි. මේ මාළු කරි එක නම් ගොඩක් සැරයි. දෙන්නටම බඩගිනි වෙලා හිටපු නිසා සද්ද නැතුව කාගෙනම ගියා. කෑම කාලා එනකම් ළඟ තිබුණු shopping mall එකකට ගියා. එතනම ලස්සන ඇඳුම් තිබුණා. මම ගොඩක් ඒවා පිට ඔන් කරලා බැලුවා. මේ dress එකට තමයි හිත ගියේ. මෙතනම නාද දෙන්නේ. මේ තියෙන්නේ බඩිරිඟු. ඒකට ස්පයිසි දාලා තව මොනවද දැම්මා. එතකොට විනෙගර් දාලා ඒක හොඳට මිශ්‍ර කරනවා. ඒක මිශ්‍ර කරලා තමයි දෙන්නේ. බලමු ඒකත් කාලා කොහොමද කියලා. එනකම මාකට් එක පැත්තේ ගියා. මං හස්බන්ඩ් කිව්වා අද රෑට රයිස් එකක් හදන්නම් කියලා. ඒකට අවශ්‍ය දේවල් තමයි ගන්න ආවේ. එතන රස පාටට කොමඩු තිබුණා. ඉතින් මං කිව්වා කොමඩු ජූස් එකක් හදලා දෙන්න අපට කොමඩු කෑල්ලක් අරන් දෙන්න කියලා. ඉතින් කොමඩු කෑල්ලකුත් එහාමට අරන් දුන්නා. දැන් ඉතින් ගිහිල්ලා ජූස් එකක් හදන්න එපයි. ඒවත් අරගෙන රයිස් එක හදන්න මෙතනින් ඉස්සොත් අරගෙන අපි දැන් එන්න තමයි හදන්නේ. දැන් ඉතින් පොරොන්දු වෙච්ච කොමඩු ජූස් එක හදලා දෙන්න එපා. ඔන්න ඉතින් මම මෙහෙම තමයි මගේ කොමඩු ජූස් එක හැදුවේ. ඔන්න ඉතින් පොරොන්දු වෙච්ච රයිස් එකත් හදලා දුන්නා. අම්මෝ මේක නම් හරිම රසයි. ඒක ගොඩක් රසට ආවා. මං හිතුවේවත් නැති විදිහට කඩේ රයිස් එකක් වගේමයි. දැන් ඉතින් ඒකෙත් රස බලන්නයි හදන්නේ.
ඔන්නෝම තමයි අපේ ඉරිද දවස ගතුනේ. අද ඉතින් දවසම එයාව සතුටු කරන දවස. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. මේ වගේ ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. බයි. සඳක් සොලොස් කලාපිරි වලාකුලෙන් අහස් ගඟින් එබී විදානෙවුම් යොවුම් ලවන් පෙති සිනාසලයි ප්‍රබෝධයේ